ඉතාලියට පොඩ්ඩක් එන්න පුළුවන් විදිහට වඩා සල්ලි හොයන්න පුළුවන් රටවල් තියෙනවා. මේ සාමාන්‍යයෙන් කොච්චර හම්බ කරගන්න පුළුවන්ද කියලා. දන්න තරමින් තියෙන්නේ රතු ලයිස්තුවේ. වගකීම සම්පූර්ණ ඕනනම් ගන්න මේ මිනිස්සුන්ට ඩොකියුමන්ට්ස් නැහැ. බොන්ජෝර්නෝ කට්ටිය. ඉතින් ඉතාලිය ටිකක් සීතලයි මේ දවස්වල. ඒකෙන් තමයි මෙහෙම පොඩ්ඩක් ඇඳගෙන ඉන්නේ. මම මේට දවස් කීපයකට ඉස්සෙල්ලා සෝෂල් මීඩියා වල මේ දැම්ම පොඩි පෝස්ට් එකක් මා ඉතාලියට එන්න කැමති කට්ටිය මාව ෆලෝ කරලා තියාගන්න එකට. ඒකට හේතුව තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කියන්නේ ඉතාලියට පොඩ්ඩක් එන්න පුළුවන් විදිහ සහ ඒක ලේසි වැඩක්ද අමාරු වැඩක්ද සහ මෙහි සාමාන්‍යයෙන් කොච්චර හම්බ කරගන්න පුළුවන්ද කියන දේ. ඉතින් ගොඩක් කට්ටිය ඉතාලියට එන්න බලාගෙන ඉන්නේ ඇත්තටම සල්ලි කියන දේනේ. කීප දෙනෙක් තමයි මෙහි සෙටල් වෙන්න බලාගෙන ඉන්නේ. ගොඩක් කට්ටිය එන්නේ ඇවිල්ලා ගියක් දොරක් හදාගන්න යමක් ඉතුරු කරගන්න මේකට තමයි එන්නේ. එතකොට මේ එන්න ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොටම ඉස්සෙල්ලා මම කියන්නම් මම මේ වීසා සම්බන්ධ උපදෙස් දෙන කෙනෙක්වත් එහෙම නැතුව මම ඒජන්සි එකක් කරන කෙනෙක්වත් නෙමෙයි. සහ මේ වීඩියෝ එකේ කවුරු හරි පහලින් කමෙන්ට්ස් දානවා නම් ඉතාලියට යවනවා කට්ටියව මම යවනවා මෙහෙමයි ගාන මෙච්චරයි කියලා අහුවෙන්න එපා. මම ඒ වගේ දේවල් කරන්නේ නැහැ. මම එහෙම දෙයක් කරන්න කියලා කාටවත් කියලාත් නැහැ. ඒක නිසා මේ වගකීම සම්පූර්ණ ඕනම් ගන්න. ඒ වගකීම මට ගන්න බෑ. අනිත් දේ තමයි මේ දවස්වල හරි ට්‍රෙන්ඩ් එකක් යනවා. මේ විශේෂයෙන් මේ ඩුබායි වල ඉඳලා සමහරක් ඒජන්සිස් වලින් මැසේජ් කරනවා TikTok එකෙන් විශේෂයෙන් ඒගොල්ලෝ මේ යුරෝප් රටවල් වලට යවනවා ගාන මෙච්චරයි මුලින්ම පොඩි ගාණක් කියනනේ ලක්ෂ 2ක් 3ක් ඊට පස්සේ ඩොකියුමන්ට් සබ්මිට් කරාට පස්සේ තව 3යි ඊට පස්සේ ඉතුරු එක ගෙවන්න තියෙන්නේ මෙහෙට ආවට පස්සේ කියලා. ඉතින් අර පොඩ්ඩක් විශ්වාසය හදාගන්න තමයි ඒක කරන්නේ. නමුත් ඉතින් අර පහ දුන්නට පස්සේ ඒජන්සියක් නැහැ මුකුත් නැහැ. ඒක නිසා ඒක ඉතින් ලංකාවේ වේවා වෙන කොයි හරි වේවා තමුන් දන්නේ නැති කෙනෙක්ට ගියක් දොරක් ඉන්න තැනක් දන්නේ නැති වෙන කිසිම කෙනෙක්ට රට යන්න කියලා සල්ලි දෙන්න එපා. ඉතින් හරි ඉතාලියට එන්න මම දන්න විදිහට ක්‍රම කීපයක් තියෙනවා. එකක් ෆැමිලියාර් එකක් මේ ස්පොන්සර් නීතිය යටතේ තව විදිහකට කට්ටියකට එන්න පුළුවන් මෙහෙට අපි කිව්වොත් මේ ඉගෙන ගන්න ඇවිල්ලා තවත් කට්ටියක් මෙහෙට එනවා විසිට් එකේ සහ වෙනත් මේ ළඟපාත රටකට ඇවිල්ලා මෙහෙට ඇවිල්ලා මම එක ඉස්සරහට කතා කරන්න. ඉතින් අපි මම මුලින්ම කතා කරන්න මෙන්න මේ ස්පොන්සර් නීතිය මේක තමයි මේ ගොඩක් වෙලාට ලංකාවේ ට්‍රෙන්ඩ් එක වෙන්නේ සහ අපේ ලංකාවේ අසරණ මිනිස්සු ගොඩක් වෙලාට අහු වෙන්නේ මෙන්න මේකට. ඉතින් මේ නීතිය 2025 කට්ටිය දන්නවා මේ වෙන රටක ප්‍රශ්නයක් වුණ නිසා මේකෙන් අපේ ලංකාවත් රතු ලයිස්තුවට වැටුණා. මම හිතන්නේ ලංකාවෙත් මේ යමක් සමහර කට්ටිය කරන හොර වැඩ නිසා තමයි ඒ දේ වෙන්න ඇත්තේ. ඉතින් ගොඩක් අයට මම දන්න විදිහට ඒකේ නොල්ලස්ට හම්බුනේ නැහැ. ඒකට 2026ටත් ඒගොල්ලෝ රැකියා කෝට එකක් අනවුන්ස් කරාට තාම ලංකාව සහ තවත් රටවල් කීපයක්ම මම දන්න තරමින් තියෙන්නේ රතු ලයිස්තුවේ. එතකොට මගෙන් සමහර කට්ටිය අහලා තියෙනවා අයියේ මට මෙහෙම කෙනෙක් මැසේජ් කරනවා ජූනි වෙනකොට මෙහෙට ගෙන්න ගන්න පුළුවන් මේ ස්පොන්සර් එකෙන් කියලා. එතකොට මම දන්න විදිහට එහෙම ජූනි වලදී ගෙන්න ගන්නවා කියලා කාටවත් කියන්න බෑ. මේකේ ප්‍රොසීජර් එකක් තියෙනවා. ඔයාව මෙහෙන් ගෙන්න කෙනා අපි කියමුකෝ මේ සිස්ටම් එකේ ප්‍රොෆයිල් එකක් හදලා එයා ඔයාව මේ ගෙන්න ගන්න රස්සාවට දාල් කරන එයාගේ ඩොකියුමන්ට්ස් ටික දාලා ප්‍රොෆයිල් එකක් හදලා තියාගන්න ඕනේ. ඊට පස්සේ ඉතාලි රජයෙන් මේ ක්ලික් ඩේට් එක අනවුන්ස් කරනවා. එතකොට මේ ක්ලික් ඩේට් එකදී ඒ වගේ ප්‍රොෆයිල් එක සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඒ සබ්මිට් කරපු ටයිම් එක ඒ දේවල් එක්ක තමයි මේ නිරලෝස් නිකුත් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඊට පස්සේ ලංකාවේ BSF එකට ගිහිල්ලා ඔයාගේ වීසා එක ගන්න ඕනේ. ඉතින් ඒකෙදිත් යම්කිසි ප්‍රොසීජර් එකක් තියෙනවා. කාටවත් ඒක නිසා කියන්න බෑ ජූනි වලදී ගන්නවා අගෝස්තු වලදී ගන්නවා කියලා. ඉතින් මම ඒකට තවත් විදිහට කිව්වම මම ආවේ ෆැමිලියාර් එකකින් මෙහෙට. එතන මගේ වැඩ කටයුතු ටිකක් කරගන්න මට අවුරුදු එකමාරක් විතර ගියා. ඒ කියන්නේ මගේ වයිෆ් මේ හිටියේ. එයාට නොල්ලෝස් එක ගන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට් ටික හදාගෙන ඒක සබ්මිට් කරලා ඊට පස්සේ නොල්ලෝස් එක අතට අරගෙන ඊට පස්සේ ඒ දවස්වල ලංකාවේ BSF එකේ මේ ඉබ්බගෙන් පිහාටු ගන්නවා වැඩක් මේ ලංකාවේ මේ VSF එකේ මේ අපොයින්ට්මන්ට් එකක් ගන්නවා කියන එක මේ ටික අරගෙන මේ ටික ඔක්කොම කරගෙන මම හිතන අවුරුදු එකමාරකට වඩා කාලයක් ගියා වීසා එක ගන්න. ඉතින් මට ඒ වෙලාවේ වීසා එක දවසින් වැදුනා. තවත් ඒ වෙලාවේ මම ඒ අඳුරගත්ත සමහර කට්ටියට සතියක් දෙකක් පහු වෙලා තමයි වැදලා තිබ්බේ. ඉතින් ඒක නිසා අපිට ඒ වීසා එක වදිනකන් කියන්න බෑ මෙච්චර දවසක් යනවා කියලා මේ වගේ රටකට එනකොට. ඉතින් මේ ස්පොන්සර් නීතියේදී ගොඩක් කට්ටිය බොරු කරන්නේ මේක නිකන් ඉන්න බිස්නස් එකක් වෙලා තියෙන්නේ මෙහෙ. දැන් මෙහෙ විතරක් නෙමෙයි මම ඉස්සරේදී දුබායි වලත් දැන් ඒක හරියට මේ විසිට් එකේ කට්ටිය ගෙන්නලා ඔහේ රස්සාවල් වලට දානවා. දැන් මෙහෙ රස්සාවලට දාන්නේ නැහැ මෙහෙට ගෙන්නන එකනේ කරන්නේ. ඉතින් මෙහෙට ගෙන්නු අපි කියමු කාව හරි
සල්ලි දීලා හරි මෙහෙට එනවා කියලා ලක්ෂ 35ක් 40ක් හරි දීලා. ඒ ආවට පස්සේදී මෙහෙදි තව ප්‍රොසීඩ් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඩොකියුමන්ට්ස් ටික හදලා දෙන්න ඕනේ මෙහෙ ඉන්න. ගොඩක් කට්ටිය මේක කරලා දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ මිනිස්සයා ආය යනවා. ඉතින් එක්ක ලෝය කෙනෙක් අල්ලගෙන දුවන්න ඕනේ. එහෙම නැත්නම් රිෆියුජි දාන්න ඕනේ. ඉතින් මේ වගේ රිස්ක් එකක් අරගෙන මෙහෙ ඇවිල්ලා ලක්ෂ 35ක් විතර හම්බ කරගෙන මේක ගෙවන්න කොච්චර කාලයක් යනවද කියලා අපි තව පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. ඉතින් මේ මම ඉස්සර කිව්වා වගේ මේ ස්පොන්සර් නීතිය මේ වෙලාවේ ලංකාවට මේක හම්බෙයිද නැද්ද කියලා කියන්න මම තාම නම් දන්න විදිහට නැහැ. මොකද අර ප්‍රශ්න කීපයක් තියෙන නිසා. අනිත් එක තමයි ඕගොල්ලන්ට කවුරු හරි කටින් කට ඇවිල්ලා හරි කියනවා නම් මෙන්න මෙහෙම කෙනෙක් ගියා, මෙහෙම ගෲප් එකක් යවනවා, ඒගොල්ලන්ගේ අතේ වීසා තියෙන්නේ කියලා. ඒකට අහු වෙන්න එපා. මොකද කාගේවත් අතේ මම දන්න තරමින් ලෝකේ කොහෙවත් රටක් වීසා දීලා තියන්නේ නැහැ. ඔබ වීසා 10ක් තියාගනින් කවුරු හරි හම්බෙච්ච එකකින් නමක් ගහලා එපන් කියලා. එහෙම කරන්න පුළුවන්කමක් තියෙනවද කියලා මම දන්නේ නැහැ. ඉතින් අන්නේ හේතුව නිසා ඕගොල්ලන් කාට හරි සල්ලි දෙනවා නම් මේ ස්පොන්සර් නීතිය මොකද මම මීට ඉස්සෙල්ලා කතා කරලා තියෙනවා මේ ස්පොන්සර් නීතියට කීයක් දෙන්නේ කියලා. නමුත් ඕගොල්ලන් කවුරු හරි දන්න කෙනෙක්ට හරි එහෙම දන්න කෙනෙක්ට විශ්වාසවන්ත කෙනෙක්ට දෙනවා නම් ඒක ගැන හරියට සැලකිලිමත් වෙන්න. ඉතින් මේ ස්පොන්සර් නීතියට ගෙන්න ගන්න පුළුවන් කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ සමහරක් මේ කට්ටිය අවුරුදු ගාණක් එකම සෙනියෝරෙක්ට එක්ක වැඩ කරනවා. ඉතින් අන්න ඒ වගේ කෙනෙක්ට ඒ සෙනියෝරට කියලා එහෙම ගෙන්න ගන්න පුළුවන් කමකුත් තියෙන අප කට්ටියත් ඉන්නවා. හරිද? ඒ නමුත් ගොඩාක් කට්ටියට ඇත්තටම අපේ නෑදෑයෝ මේ හිටියා කියලා ගොඩාක් කට්ටියට දැන් කොටිම කිව්වොත් මට එහෙම කෙනෙක්ව තාම හොයාගන්න විදිහක් නෑ. මම එහෙම දන්න අඳුරන කෙනෙක්ව නෑ. ඉතින් මම රස්සාව කරන තැන මට එහෙම අහන්න කෙනෙකුත් නෑ. ඉතින් ඒක නිසා මට කාවත් එහෙම ස්පොන්සර් කරන්න විදියකුත් නෑ. මට කරන්න පුළුවන් එකම දේ තමයි මගේ සෝජෝන එක මගේ නමට හදාගත්තට පස්සේ මම මගේ අම්මව තාත්තව නමත් මට සහෝදර සහෝදරයෝ ඉන්නවා නම් අවුරුදු 18ට වැඩි විශේෂයෙන් කසාද බැඳලා නම් ඒක කරන්නත් බෑ. ඉතින් මගේ සහෝදර සහෝදරියෙක් ලංකාවේ තනියෙන් ඉන්න ඕනේ. ඒ කියන්නේ අම්මා තාත්තත් කවුරුත් නැහැ. එයා විතරයි ඉන්නම් අන්න අවුරුදු 18ට වඩා වැඩි වුණත් පොඩි ක්‍රමයක් තියෙනවා. ඒ ඩොකියුමන්ට්ස් ටික ඉදිරිපත් කරලා ඔන්න ප්‍රයි එකක් දීලා බලන්න. එතකොට ෆැමිලි ආර් එකක් දාලා මට මගේ පවුලින් පිට කෙනෙක්ව මට ගන්න පුළුවන්කම මම දන්න විදිහට නැහැ. මොකද මම මේ වචනත් එක්ක පරිස්සම් වෙන්නේ. මොකද සමහරක් කෙනෙක් කියනවා නෑ මෙහෙමත් වෙන්න පුළුවන්. මොකද මට වඩා දන්න ගොඩාක් කට්ටිය ඉන්නවනේ මේ විශ්සර. ඉතින් මේ මට ගොඩක් කට්ටිය මැසේජ් කරනම හින්දා තමයි මම මෙහෙම කතා කරන්නේ. ඉතින් මේ අනිත් එක තමයි මේ ඉල්ලීගල් විදිහට මෙහෙට එන එක. ඒ කියන්නේ අපි කියමු වෙන රටකට ඇවිල්ලා එහෙන් මෙහෙට එනවා. විසිට් එක ඇවිල්ලා මෙහෙ නවතිනවා. මම නම් කිසිම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැ හොරෙන් රටකට යන්න කියලා. ඒක එක පැත්තකින් හරි දුකක්. මොකද අපි දන්නේ නැහැ කවදා අපිට වීසා එක හම්බෙයිද කියලා. සමහර කෙනෙක් හම්බ මම පෞද්ගලිකව දන්න කීප දෙනෙක් ඉන්නවා මේ රිෆියුජි දාලා නඩුව පෙරදිච්ච කට්ටිය. ඉතින් ඒගොල්ලන් ප්‍රොසීඩර් එකක් තියෙනවා. ඒක පටන් ගන්න ඕනේ. ඉතින් ඒකත් නැතුව ගියොත් ඉතින් ඒක නිසා හොඳම දේ තමයි අපි කියන්නේ රොමේනියාට ආවත් ADTRC කාඩ් එක හදාලා ට්‍රයි එකක් දෙන්න ඕනේ. නීති අනුකූල දැන් රොමේනියාවත් තමයි ශෙනගන් රටක් නේ. එතකොට මෙහෙට නීති අනුකූලව කොහොමද මාරු වෙන්නේ කියන දේ හොයාගෙන ඒ අනුව මාරු වෙන එක තමයි මම හිතන්නේ හොඳම දේ. නැතුව මේ ඇවිල්ලා ඔය කවුරු කොහොම කිව්වත් මේ රිෆියුජි දැම්ම කොල්ලෝ කෙල්ලෝ දන්නවා. ඕක හිතන තරම් ලේසි නෑ. සුදු කොලේ කියන තියෙනවා, කහ කොලේ තියෙනවා. ඊට පස්සේ මේ ඩොකියුමන්ට් එකක් නැතුනම සමහර කෙනාට රස්සාවක් හොයාගන්න කොච්චර අමාරුද කියලා මේ මිනිස්සු දන්නවා. ඉතින් මේ ඩොකියුමන්ට් තියෙන මටත් වෙලාවකට රස්සාවල් හොයාගන්න කොච්චර අමාරුද කියලා මම දන්නවා. ඉතින් ඒක නිසා මම නම් කිසිම කෙනෙක්ට ඇඩ්වයිස් කරන්නේ නැහැ හොරෙන් පාරෙන් මෙහෙට එන්න කියලා. මොකද ඒක හිතනට වඩා ගොඩක් අමාරුයි. ඉතින් මම මේ වීඩියෝ එක හරියම පොඩියට කතා කරන්න නැත්නම් කට්ටියට බෝරින් වෙනවනේ. එතකොට මම ඔයගලන්ට කිව්වා ෆැමිලි ආර් එකකින් මම ආවේ කොහොමද එන්න පුළුවන් ක්‍රමය. ඉතින් මේ ප්‍රොසීඩර් එකම ලොකුවට මම කතා කරන්නේ. එතකොට මේ ස්පොන්සර් නීතිය ගැන කිව්වා. එතකොට මම ඔය අනිත් එන්න පුළුවන් විදිය ගැන මම කතා කරන්න කැමති නෑ. මොකද පව් අපේ ලංකාවේ මිනිස්සු එහෙම ඉන්නේ එක. ඉතින් ඊළඟට ඇත්තටම මේ ඉතාලියට ගොඩක් කට්ටිය එන්න බලන්නේ සල්ලි කියන දේ හින්දානේ. ඉතාලිය කිව්වොත් කඳු ගහලා සල්ලි තියනවා කියලා හිතානේ ඉන්නේ. ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද අපිට හම්බෙන රස්සාව අනුව, අපිට හම්බෙන පඩි අනුව, අපි ඉන්න පළාත අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. සමහරක් කට්ටිය පැයටක 1000ක් 1200ක් 300ක් පඩිය ගන්නවා අතරේ තව පාර්ට් ටයිම් උත් කරලා ඒ වගේ මුදලක් හොයන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. ඒකට තවත් කට්ටියක් ඉන්නවා එහෙම කරන්න බෑ. ඉතින් ඒගොල්ලන්ට මහන්සි යන්න එන්න දුර මේ දේවල් එක්ක අර 1200 තමයි ජීවත් වෙන්නේ. ඒකට තවත් කට්ටියක් ඉන්න පුළුවන් ඔන්න මේ සමහරක් ඇතිවල ෆැක්ටරිස් තියෙනවා. මෙන්න මේ වගේ නම් ටිකක් වැඩිපුර පඩි ගන්න පුළුවන්. ඒකට සමහරක් රෙස්ටොරන්ට් තියෙනවා. මම පෞද්ගලිකව දන්න අය කෙනෙක් ඉන්නවා. ලොකු මේ සැලරි එකක් ගත්ත කෙනෙක් දැන් යාගේ රස්සාව නැහැ. නමුත් එයා ලොකු පඩියක් අරන් තිනවා.
ඉතින් එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් එහෙම ගත්තොත් අපි කියමුකෝ මේ ඇවරේජ් විදිහට යුරෝ 800 1500 අතර පඩිය ගන්න කෙනෙක් ඉන්න කාමරයට 300ක් 350ක්වත් ගෙවන්න ඕනේ. ඊට පස්සේ බිල් වෙනම ගෙවන්න ඕනේ. සමහර තැන්වල නම් බිල් එක්කම දෙනවා. නමුත් ගොඩක් වෙලාවට දැන් බිල් වෙනම තමයි ගෙවන්න ඕනේ. ඒවා කන්න බොන්න බස් කාඩ් එක නම් ලොකු ගාණක් නෙමෙයි කියමුකෝ. ඔය ටික කරගත්තාම ඉතින් 1300ක් ගත්තත් අන්තිමේ මනුස්සයට ඉතුරු වෙන්නේ ආයේ 600ක් 700ක්. ඉතින් ඕකෙනුත් තව මේ ඇවිදින්න ඔය ටික කරාම ඉතින් දන්නවා කීයද ඉතුරු වෙන්නේ කියලා. ඉතින් එහෙම ගත්තොත් මට පෞද්ගලිකව හොඳටම තේරෙන දේ තමයි මම මීට ඉස්සෙල්ලා අවුරුදු ගාණක් ඩුබායි වල හිටිය කෙනෙක්. ඩුබායි වල මීට වඩා හම්බ කරන්න පුළුවන්. ප්‍රශ්නේ ඩුබායි වල ගොඩාක් කට්ටිය ගියාම ඔය යන්නම් වාලේ ගිහිල්ලා ෆැක්ටරි එකට යනවා. මම ගොඩක් වෙලාට කියනවා ඉංග්‍රීසි හදාගන්න ඉන්න. මොකක් හරි හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. ඒ නැත ෆැක්ටරි එකට වැඩට ගියත් කමක් නැහැ. ලේබර් වීසා එකක් ගහන්නේ නැතුව නම් ඉන්නේ. හොඳම දේ තමයි උත්සාහ කරන්න. එතනින් තව පඩි වැඩි තියෙන කම්පැනි එකකට මාරු වෙන්න. ඉස්සර වගේ නෙමෙයි දැන් ඒත් මාරු වෙන්න පුළුවන්. මොකද මම වැඩ කරපු ඇට්ලාන්ටිස් එකේ මම ඕන තරම් දන්නවා. දිනම් ලක්ෂයට වඩා පඩි ගන්න කට්ටිය ඉන්නවා. ඉතින් ඒක වැඩ කරන කට්ටිය දන්නවා සමහරක් අය. එහෙම කැටගරිස් තියෙනවා. ඉතින් ඩුබායි වල ඒක විතර නෙමෙයි දැන් මේ එතිහාඩ් රේල්වේ එකේ මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. මට මතක විදිහට 8000ක්ද 10000ක්ද පඩි ගන්නවා. එතකොට ඉන්න දීලා තියෙනවා. ට්‍රාන්ස්පෝර්ටේෂන් තියෙනවා. එතකොට 10000න් 2000ක් එයා වීදම් කරත් කන්න 2000ක් යන්නේ 8000ක් ලක්ෂ 8 ඉතුරු කරන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තොත් උත්සාහ කරොත් මම හිතන්නේ ඉතාලියට වඩා රස්සා කරන්න තමුන් කැමති ෆීල්ඩ් එකක රස්සාවක් කරන්න හොඳම පැත්ත තමයි මිඩල් ඊස්ට්. විශේෂයෙන් සෞදි, කතාර්, මේ UAE එමිරේට්ස්. ඉතින් ඒක නිසා මේ ඉතාලියේ ඉස්සර මං හිතන්නේ මිනිස්සුන්ට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. නමුත් දැන් මේ රස්සාවල් වලට ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. මොකද ලංකාවේ විතරක් නෙමෙයි වෙන වෙන රටවල් වලින් ගොඩාක් මිනිස්සු ඇවිල්ලා අඩු පඩියටත් වැඩ කරනවා. උන් එකෙක් ගියොත් උන් තව උන්ගේ උන් හදාගන්න. ඉතින් ඒක නිසා මේ රැකියාව වලට ලොකු තරගයක් තියෙනවා. ඉතින් අර මං කියන වගේ ගෙදරක වුණාච්චි කෙනෙක් 100 කෙනෙක් බලාගන්න ෆික්ස් ජොබ් එකක් කරන්න ගියොත් ඔන්න ඒ ගෙදරම නැවතිලා 1200ක් 300ක් හරි 500ක් හරි අරගෙන ඒකෙන් පොඩි වීදමක් කරගෙන ඔන්න ඉන්න පුළුවන්. ඉතින් සමහරක් කට්ටිය ඇත්තට මේක එතකොට හිර වෙනවනේ තමුන්ට ගොඩක් වෙලාවට සමහරක් වෙලෙන් ෆ්‍රීඩම් එකක් දෙන්නේ නැහැ. යන්න පුළුවන් වෙලාවක් දී මේ දවස් තමයි නිවාඩු. ඉතින් එතනින් ඇරෙන්න එළියට යන්න බෑ. ඉතින් එතකොට ජීවිතේ හිර වෙලානේ. ඉතින් ඒක නිසා අර ලොකුවට හිතන්න එපා මේ ආපු ගමන් කෝටි ගණන් හොයන්න පුළුවන් කියලා. මීට වඩා සල්ලි හොයන්න පුළුවන් රටවල් තියෙනවා. මේ කොරියාව යන කට්ටිය මං හිතන්නේ මීට වඩා හම්බ කරනවා. එතකොට මිඩල් ඊස්ට් මම දන්නවා ඩුබායි වල නම් මෙහෙට වඩා පඩි ගන්න ඕන තරම් ලංකාවේ කට්ටිය ඉන්නවා. මෙහෙට වඩා අඩුවෙන්ම ගන්න කට්ටියක් ඉන්නවා. මීට වඩා සෑහෙන වැඩි පඩියක් ගන්න මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒක නිසා ඕගොල්ලන් හිතන්නේ ලක්ෂ 35ක් 40ක් දීලා මෙහෙට ඇවිල්ලා ඒ ගාණ උපයන්න මට තව අවුරුදු කීයක් වැඩ කරන්න වෙන්නේ. ඒකත් ඔයගොල්ලන් හොරපාරෙන් නම් මේ ආවේ ඩොකියුමන්ට් එකක් නැතුව ගියොත් ඔයගොල්ලන්ට හදිස්සි වෙලාවකටවත් ලංකාවට යන්න බෑ. ඉතින් ඒක නිසා හොඳට කල්පනා කරලා තවත් ටිකක් කල්පනා කරලා මේ වගේ රටකට එන්න. මට ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලන් කොයි විදිහට ආවත් මගේ ගෙදර නෙමෙයි ඉන්නේ. මගේ සල්ලි වලින් නෙමෙයි ඉන්නේ. මම මේ දී කියන්නේ මට මෙහෙම මුණ ගැහෙන අපේ කට්ටිය ඉන්නවා. සමහර ගොඩාක් අය ඇත්තටම පුදුම දුකකින් ජීවිතේ ඉන්නේ. මොකද මේ මිනිස්සුන්ට ඩොකියුමන්ට්ස් නැහැ. ලංකාවට යන්න ආසයි අවුරුදු ගාණක් මේ සමහර මිනිස්සුන්ට ගොඩාක් හදිසි අවශ්‍යතාවයන් වෙලා තියෙනවා ලංකාවට යන්න. ගියොත් යන්න පුළුවන් ආයෙන්න බෑ. ඉතින් ඔය කට්ටිය කොච්චර කිව්වත් රිෆියුජි දාලා මේක කරා කියලා ඕක දන්න කට්ටිය දන්නවා. ඕකේ ඊට පස්සේ කොච්චර ඇදීලා යනවද කියලා. ඉතින් ඒක නිසා එන්න පුළුවන් නම් හරි පාරෙන් ඕන රටකට යන්න. එහෙම නැත්නම් හොර පාරෙන් නම් එන්න එපා. ඉතින් ඔය කියන තරම්ම සුන්දර නෑ මේ යුරෝපේ. සීතල කාලෙදී හරි අමාරුයි වෙලාවකට. එතකොට මිඩල් ඊස්ට් එහෙම තමයි ප්‍රශ්නේ කාලෙදී. නමුත් ඉතින් කට්ටක් කන්න පුළුවන් නම් කොහේ හරි යන්න ලීගලි. අනවසරෙන් නම් කොහෙටවත් යන්න කියලා මං කාටවත්ම කියන්නේ නැහැ. මොකද ඒකේ දුක, ඒ විඳින දුක නම් මං ගොඩාක් තැන්වලදී දැකලා තියෙන නිසා. ඉතින් මේක ගොඩාක් පොඩි වීඩියෝ එකක්. මොකද ඉන් ඩීටේල්ස් ගොඩාක් විස්තර කරන්න ගියා මේ වීඩියෝ එක පැය ගාණක් කතා කරා ඒක නිසා. ඔයාලන්ට පොඩි එක අයිඩියා එකක් ගන්න. ඉතින් තවත් මම මිස් වෙච්ච තැන් තියෙනවා නම් ඔයාලන්ට තවත් දැනගන්න ඕනේ දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඒව බලලා මේ මිස් වෙච්ච තැන් මම ඔයාලන්ට ආරි වීඩියෝ එකකින් අරන් එන්නම්. එහෙනම් චාව්.